තමයි ඇඟිල්ල තික් වෙන්නේ. හැබැයි වර්තමානයේ සොයාගෙන තියෙනවා ස්ත්‍රීන්ට විතරක් නෙමෙයි මේ පුරුෂයන්ගේ බලපෑමක් තියෙනවා මේ මදසරුභාවය ඇති වෙන්නේ කියලා. මේ පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද? සත්‍යකෙම මේ ඇත්තටම ඔව් මොකද මේ ඒක අපි කාන්තා පාර්ශ්වයටම මේ ඇඟිලි දික් කරලා බෑ. එතනදී පුරුෂ පාර්ශ්වයේත් ඒ විදිහේම රෝග ලක්ෂණ තියෙනවා. කාන්තාවන්ටත් තියෙනවා. එතකොට අපි මේ දරුපල සම්බන්ධ ගැටලුවකදී මේ කාන්තාවගේම තියෙන රෝග තත්ත්වයන් පරීක්ෂා කරලා කාන්තාවටම ප්‍රතිකාර කළාට ඒකේ නියම ප්‍රතිඵල ගන්න බෑ. අපි බලන්න ඕන පුරුෂ පාර්ශ්වයේ තියෙන ගැටලු තත්ත්ව මොනවද? එයාට තියෙන බෙලහීනත්වයක් තියනවද? යම්කිසි ධාතු සත්‍යය ඇඟේ උෂ්ණාධික ස්වභාවය නැත්නම් ශරීරයගත විෂ වැනි තත්ත්වයන් මත ධාතුන් විනාශ වෙනවා. එවන් තත්ත්වයක් තියනවාද කියලා අපි පරීක්ෂා කරන්න ඕන කාන්තාවගේ සහ පුරුෂයාගේ දෙදෙනාගේම අවධානය යොමු කරලා රෝගී පරීක්ෂාවක් කරලා තමයි මේකට නියම ප්‍රතිකාර කරන්න පටන් ගන්නෙ. උපතින්ම දරුපල අහිමි අය ඉන්නවා. නමුත් අපේ එදිනෙදා ජීවිතේ යම් වැරදි දේවල් වැරදි පුරුදු නිසා දරුපල අහිමි යන අවස්ථා ගැන අපි කතා කරනවා. ඒ ගැන කතා කරද්දී විශේෂයෙන්ම අපේ එදිනෙදා ආහාර රටාවේ ඇති වෙනස්කම් විවිධ වැරදි පුරුදු. ඒ වගේම තමයි ස්ත්‍රී පාර්ශවය හෝ පුරුෂ පාර්ශවය අධික ලෙස මත්පැන්, මත්ද්‍රව්‍ය ඒ වගේම දුම්වැටි භාවිතයට පුරුදු වී සිටීම. ඒ වගේම තමයි වැරදි උපත් පාලන ක්‍රම